ඔන්න Cloud AI එකට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ Cloud AI ඩෙවලොප් කරලා තියෙන කම්පැනි එක තමයි Anthropic කියලා කියන්නේ. ඉතින් මේ Anthropic කම්පැනිය ඩෙවලොප් කරලා තියෙනවා තව මොඩල්ස් දෙකක්. ඒ තමයි Claude Fable 5 සහ Mythos 5 කියලා කියන්නේ. හැබැයි මේක නිකුත් කරලා දින කිහිපයක් ගත වෙනකොටම US government එකෙන් කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම මේ ප්‍රෝග්‍රෑම් දෙක නවත්තන්න කියලා. ඉතින් US government එකෙන් කියන්නේ මේ පද්ධතීන් හරහා අනවසරයෙන් ඇතුල් වෙලා සයිබර් ප්‍රහාර කරන්න පුළුවන් යම් දුර්වලතා තියෙනවා කියන පදනම මත තමයි මේ මොඩල්ස් දෙකම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම නවත්තන්න කියලා US government එක කියලා තියෙන විශේෂයෙන් විදේශිකයන් සඳහා. ඉතින් මේ මොඩල්ස් දෙක රිලීස් කරන්න කලින්ම Anthropic company කියලා තියෙනවා මේක ඉතාම ප්‍රබල සහ භයානක වැඩසටහන් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේකට අදාළ proof මම මේකේ අන්තිමට දාලා තියෙනවා. ඒක recording එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. Cloud AI එකට login වෙලා මේ මොඩල්ස් දෙකම මේ වෙනකොට disable කරලා තියෙනවා. මෙන්න මේ විදිහට Google Chrome එකේ cloud.ai කියලා search කරාම ඔයාලට මෙන්න වගේ Cloud එක open වෙනවා. මේ Cloud එක open කරාම ඔයාලට පේනවා Claude Fable 5 is currently unavailable කියලා ඔයාලට මම highlight කරලාත් පෙන්නනවා. ඒක learn more වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ statement එක බලා ගන්න. Statement on the US government directive to suspend access to Fable 5 and Mythos 5 කියලා ඔයාලට දීලා තියෙනවා. ජූන් 12 තමයි ඒක දාලා තියෙන්නේ යාළුවා. ඉතින් මේ වගේ අලුත් දේවල් වල අප්ඩේට් අරගන්න දිගටම iPhone එක සෙට් වෙන්න. ජය වේවා.